මූද හිටියම නිදහසක් දැන්නවද ගොඩක්? දැන්නවා. නම මොකද්ද? තරංග ලක්මාල්. කාත් එක්කද මේ ඇවිල්ලා ඉන්නේ? තනියෙන් ආවා. තනියෙන් ආවේ. අන්න කොල්ලෙක් තනියෙන් ඇවිල්ලා මූද දිහා බලාගෙන නිදහසේ මූදේ අසිරේ විදිනවා. මෙහෙම විදින්න එක්කෝ තව කවුරුත් හිටියේ නැද්ද එක්කන් එන්නේ? නෑ. කලින් ඉඳලම නැද්ද එක්කින්? ඉඳලා තියෙනවා. හොඳයි. අපි හැමෝටම ඉතින් තනිකම කොයිලා හරි දැනෙනවනේ. ඇයි ඉතින් අද ආවේ නැත්තේ? එයා ගිහිල්ලා යන්න. දාලා ගිහිල්ලා. දාලා ගිහිල්ලා. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් තියෙන්න එපා යන්න. යාට ගොඩක් ආදරේ කරාද ඔයා? ඒත් ඇයි එයා ගියේ? ඒක තාම මංවත් දන්නේ නැහැ ඇයි ගියේ කියලා. සමහරක් වෙලාවට අපි කතා කරද්දී මිනිස්සු දිහා බලද්දී ඒ හිතන දේ නෙමෙයි ඒ මිනිස්සුන්ගේ හදවතේ තියෙන්නේ. ආදරය කියන්නේ ඒ තරම් ලස්සන දෙයක්ද? සුන්දර නැති දෙයක්ද? සුන්දර දෙයක්. සුන්දර දෙයක්. ඒත් ආදරෙත් එක්ක අපි වෙලාවකට එකතු වෙලා ඉන්නවා සමහරක් වෙලාවට තනියනවා නේද? එහෙම තමයි ජීවිතේ. දැන් හිතන්න බලන්න මේ ආදරය කරන ගොඩක් කට්ටිය ඉන්නවා මේ ලෝකේ. මේ මෙතන මේ බීච් එකේ බලවත් ගොඩක් කට්ටිය ඉන්නවා. මොකද හිතන්නේ මේ කට්ටියකට මොකද්ද කියන් තියෙන ආදරය කරන කට්ටියට? ආදරේ කට්ටියට කියන් තියෙන ඉතින් වෙනස් නොවි සදාම ආදරේ කරන්න කියලා තමයි. ඔයා කැමති නම් මගේ ප්‍රශ්නයක් අහන්නද? ඔයාට කොච්චර ආදරේ කරාද? ඒක කියා ගන්න බැරි තරම්. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. දැන් සමහරක් විට මේ ප්‍රෝග්‍රෑම් එක එයා බලාගෙන ඇති. හරිද? ඔයාට මොකද යාර කියන්න තියෙන්නේ? එයාට කියන් තියෙන ඉතින් ඉන්න තැනක සතුටින් ඉන්න කියලා. ආයිමත් ඔයා ගාවට එන්න ඕනේ කියලා එයාට කියන්නේ නැද්ද? එන්න ඕනේ කියලා ඉතින් කියනවා. කියන්නවත් තාම මම එයාව දැක්කවත් නෑ. දැන් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම ඒවා තනියම ඉන්නේ. ඔව්. මායි පුතයි. එක මොහොතක් එන්න සොයා